මගුලේ ප්‍රොඩක්ෂන් මගුල් අතුරින් වෙනස්ම මගුලක්. ඒ බලපංකෝ ඉතින් මේ පරට්ට ගෑණි තරගනවා. තමුසෙන්ද තමයි රෙද්ද ඔක්කොම. ඇවිල්ලත් නැතුවද තාම කවුරු? අර බලනවක අයියෝ බස් එකත් ඇවිල්ලා මේ මගුලේ මේකප් එක රෙද්ද. අනේ මේ අඩේ කෝයකෝ මේකේ කට්ටිය? මං කිව්වා තාම කවුරුත් ඇවිත් නැතුව ඇති කියලා. අංකල් මේ කට්ටිය එක්කෝ? අයියෝ බලහල්ලකෝ ඉතින් මුන් කට්ටිය එකෙක්වත් නැහැ නේ ඉතින්. දැන් එනකන් ඉතින් ඉඳගෙනව තිමු ඉතින් ආ. අම්මට සිරි මේ කපල් එක ඇවිල්ලා බං. හායි ගුඩ් මොර්නිං. මේ අංකල් ආවේ නැහැ? නෑ තාම. එයිනේ. අම්මට බුදු. කට්ටිය ඔක්කොම ඇවිල්ලා නේද ඉන්නේ? මේ අනිත් කට්ටිය මගෙන් නගිනවා කිව්වේ. ආයෙන අපියා. හා අපියා. අයියේ මේ සූර්යයා තෙලිවහින්න කලින් අපි පිටත් වෙමු නේද? මොන සූර්යයාද මල්ලි ඌ හිරේනේ. ඒ මගුලන් නෙවෙයි මං කිව්වේ හිර ගැන. එහෙමද? හිරේ උඹේ. මොකක්ද අප්ප කරන්නේ මේ බස් එක යන්නේ නැහැ නේ බා. තෙල්ලි වලද දන්නේ නැහැ. ඔහොම ඉන්න. අනේ ඉන්නකෝ. DJ Mejia Remix. ඒ මේ තරින්දු අරුන් දෙන්න එකටනේ නගිනවා කිව්වේ. නෑ එකට කලින් නගි තව අටටවත් නෑ. උණු හරපනේ කතා කරන්නේ. මොකෙක්වත් ඇවිල්ලත් නෑ තාම. මොනවද කිව්වද? පිස්සු උලංග අන්ලිමිටඩ් දැන් ටික් කර කලින් ගියා. ආයෙ වෙන කතාව අවශ්‍ය නෑ. වාඩි වෙන්න. තරදු සිරාවට මොකද බං ඔබ ඇබරෙන්නේ? නෑ බං මේ දැන් දවස් දෙක තුනක ඉඳලා මුට්ටා මාරුවක් ඇතිලානේ. බෙහෙත් ගත්තේ නැද්ද බං ඉතින්? ගත්තා බං. ලේත් ගත්තා. එතනින් නෑ බං අතින් ගත්තේ. ශ්‍රී ලාංකීය බස් කලාවේ නව ආගමනයෙන් සැදුම්ලත් විවිධ වාහන අතරින් වයඹ පුරවරේ ලක්ෂරි අත්දැකීමක් ඔබ වෙත ගෙන එන
සිංහ පැටික්කේ VIP Music Edition. ඔබත් ඔබගේ චාරිකාව සඳහා අදම අමතා දිනයක් වෙන් කරවා ගන්න. අතිනවීන අංග උපාංග වලින් සැදුම්ලත් මෙම බස් රථයෙන් ඔබට ඉතා සුව පහසු කාර්යක්ෂම මෙන්ම ආරක්ෂිතව අමතක නොවන චාරිකාවක් කරගන්න. අදම අමතන්න. 0.71 98 99 030. හලෝ මේ බොනකොල්ල 1000ක් මැද්දේ නුබොනකොල්ල තමයි සුපිරි. අනේ ඵලයන් යන්න. ඔය දැන් උඹට කිව්වේ මුස්සවයි. හරි. ගොඩක් දැන් කියන්නේ මම හරි කියුත් කියලා. ඇහුවේ නෑ අක්කේ. අනේ මේ මල්ලි. ඉතින් අපිට ගියා. කැම්පස් එකේදී බලාගමු. ආයේ වෙන කතාවක් අවශ්‍ය නැහැ. මේ ඔයාලට බඩගිනි හැම නැද්ද? අපෝ නැක්කේ ඉඳන් කන්නමයි බලන්නේ. කාලා නෑ වගේ. අටෝ ඒ කෑම කඩයක් බං. ආයේ මල්ලි Apple නේ ෆෝන් එක. ඔව් මල්ලි 16 Pro Max අම්මට සෙවි මේ බැරිද මේකටත් කැමරා තුනක් වගේ සෙට් කරගන්න. පුළුවන් වරන්කෝ යන්න සිරාවට එන්නකෝ කැමරා තියනවා නම් මොනව කරන්න බැයිද? පොඩ්ඩක් නැමෙන්නකෝ ගහන්නේ යායි හිතනවා. ආයේ දැන් කැමරා ටික ආවා වගේ. ඔයාලගේ හොට් කොකෝන බන් තියෙනවද? හැබැයි ලස්සන වෙන්නත් ඕනේ. රස වෙන්නත් ඕනේ. රෝස පාට වෙන්නත් ඕනේ. එහෙනම් මට ස්පංචියක් දෙනවද? ඇහුවේ නෑ අක්කේ. අනිත් ඵලයන් යන්න. ආයේ වෙන කතාවක් අවශ්‍ය නැහැ. මේ ඒක නේ බා මොන වසිරට වකන්නේ වටලප්පන්නේ නැද්ද? මගුල්නේ කියවන්නේ රාජ්කමු දෙයි රාජ්කමු දවුලන්නේ අයියේ කාටේටම හරියන ෆුල් රයිස් එකක් දාන්න. මේ අයි ෆුල් රයිස් එක කොහොමද? නෑ ගණන්. එහෙනම් අයියා අපිට ෆුල් රයිස් 5ක් දාන්න. එහෙම හොඳයි. අඩෝ මම ඒකලට කැමතිවා. ඕ මේ වැඩි මුණොත් බෑ කිය. ඵලයන් නංගි මම ඔයාලට කැමතියි. ඔයාලට කැමතිද? අයියා බොනවද? පිස්සුද නංගි? කටේවත් තියලා නැහැ. ඇයි තිසර මල්ලි එදා උඹ මොකද්ද කිව්වේ? නෑ නං කිව්වේ මේ වතුර බෝතලේ දාගත්තද කියලා නේ නැත්නම් මේ මුන්ට හිර වෙනවනේ. කට වැඩේ ආන්න එපා. බොනකොල්ල 1000ක් අතරේ හරි නංගි වෙන කතාවක් අවශ්‍ය නැහැ. මාමේ අයියෝ ගොඩ එන්නකෝ නටන්න අප්පා බුදියගෙන ඉන්නේ. බෑ බං තව ටිකක් නිදා ගන්න දීපන් පොඩ්ඩක්. නෑ යයි නටන්න යන් මොකක්ද මේ සින්දුවක් දාලා ගන්නකෝ. කද්දම්පා සින්දුවක් දාලා ගන්නකෝ. ඒ උඹලගේ අටමගුල වැඩ කරන්නේ නැද්ද බං? අයියෝ මන්දා සින්දුවක් දාලා ගනින්නකෝ. DJ 11 on this.
අයියේ අරුන් ටික නෑනේ ඔයි. අපිට බස්සේ පැටලුණාවද? වෙන්න බෑ ඔයි. සැටලයිට් තාක්ෂණය අනුව මේක තමයි බස් එක. පිටිපස්ස වෙන එක එනවත් දන්නෙත් නෑ. යම බයි. අයියා බස් මොකද ඔයි? මේ බලු කඩුවක් තින්නේ. කියන්නේ ඩෝගි. අනේ අයියේ අනේ. මහපොළ සිසිය දැන් දාට් ටික. මේ ඉන්නවනේ තමයි නැගිම. අනේ අයියේ. ඔය ගහම උඹ කරම. මොකටද ගහම? අම්මා තසි. වෙන තරම් ගහම නේ. අපෙන් බුද්ධිකාගේ ඩිස්ප්ලේ එකක් කියනවා මම. ඔය අපිට ගන්න කීවේ මෙත්තා හරි ගන්න. DJ Luke, the music star.